Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඩේ ව්ලොග් එකක් කරන්න තමයි යන්නේ. අද පොසොන් පොය දවස උදේම ඇහැරලා අපි මේ ලැහැස්ති වෙලා ඉන්නේ. අද අපි යනවා පොළොන්නරුව රාජධානිය බලන්න. අද නම් ඉතින් ටිකක් උදෙන්ම තාත්තවයි පුතාවයි ඇහැරවගෙන ලැහැස්ති කරගත්තා. මොකද අපිට අපේ ගෙදර ඉඳන් පැය 4ක විතර දුරක් තියෙනවා පොළොන්නරුවට යන්න. තාත්තා ඉතින් පොඩි වැඩක් ඒ වැඩේ ඉවර වෙනකන් අපි දෙන්නා මේ විදිහට ඇඳට වෙලා පොඩි කෝලමක් දදා ඉන්නවා. ඉතින් ඔයාලගේ ගෙදරත් ඉන්න අය ගමනක් යන්න ලැහැස්ති වෙලා අන්තිම මොහොතේ මේ විදිහට එයාගේ වැඩක් නිසා ගමන පරක්කු කරන එක්කෙනෙක්. ඉතින් එළියට බහලා ටිකක් දුර යද්දී අපිට ඔන්න චායි ටී දන්සලක් හම්බුණා. චායි ටී දන්සලත් බඳගෙන අපි දැන් මේ කුරුණෑගල පැත්තට යනවා. ඒ යනකොට අපි හිතන්නවත් නැති දෙයක් තමයි ඉතින් උනේ. ඒ සිද්ධ වුණ දේ නිසා අද දවසේ මෙතනින් ඉවරයි ළමයි. ඉතින් vlog එක ඊයේ පටන් ගත්ත විදිහට ඉවර කරන්න උනේ නැහැ. මොකද මේ අපි ලැහැස්තිලා ගිහිල්ලා අපි කුරුණෑගලට යද්දී කුරුණෑගලදී බයික් එක ඇක්සිඩන්ට් වුණා. ඉතින් මේ බයික් එකට හොඳටම ඩැමේජ්. අපිට නම් එහෙම ලොකුවට ඩැමේජ් එකක් නෑ. හැබැයි හස්බන්ඩ්ට මට ඒ චූටි තුවාල වගේක් තියෙනවා. එතකොට මගේ කකුල ඔන්න බලන්න. කකුල ඉතින් මේ ඇවිදින්න බෑ. ඉතින් ඒක වෙලා ඊට පස්සේ බයික් එකත් අරගෙන අපි ගෙදර ඇවිල්ලා මගේ කකුලට බෙහෙත් දාන්න ගියා. ඊට පස්සේ ඉතින් දවසේ ඉතින් මේ විදිහටම කෑමත් කඩෙන්න කාලා ඒ විදිහට දවස් ඉවර කෙරුවා. මොකද මේ ඒ බයික් එක විතර නෙමෙයි අපේ ගෙදර බයික් දෙකක් තියෙනවා. අපේ හස්බන්ඩ් වාහන වලට හරීම ආදරේ. ඉතින් මේ චූට්ටක් සීරෙන්නවත් දෙන්නේ නෑ යා. බයික් එකේ ස්ටිකර් ගහන්න පුළුවන් හැමතැනම ස්ටිකර් ගහලා පුදුම විදිහට බයික් එක පරිස්සම් කරන්නේ. අපේ බබාටවත් ඒකට මේ පොඩි සීරීමක්වත් කරන්න දෙන්නේ නැහැ. බබත් දැන් ඒකට පුරුදුලා බබත් බයික් දෙකට හරිම ආදරේ. එයත් හොඳටම බලා ගන්නවා බයික් දෙක. ගමනක් ගිහින් ආපුවාම තාත්තයි පුතයි දෙන්න එකතු වෙලා බයික් එකේ දූවිලි පිහ දානවා. එතකොට සතියකට සැරයක් ඒකට මොනවද කියන්නේ හුලං අල්ලනවා කියලා කියන්නේ. ඒ විදිහට බයික් එක සර්විස් එකට දාලා හුලං අල්ලලා එතකොට හරියටම සර්විස් එහෙම කරලා ওই විදිහට පුදුම විදිහට බයික් දෙකම පරිස්සම් කරන්නේ. ඉතින් ඒකත් එක්කලා හස්බන්ඩ්ටත් හරිම අවුල්. මට එතකොට ඉතින් කකුල ඇවිදින්න අමාරු නිසා මුකුත් කරගන්නත් බෑ. ඉතින් ඊයේ දවසේ ওই විදිහට නිකන් ඉවර වුණා. දැන් ඉතින් අද තමයි වැඩ රාජකාරි ගොඩක්ම තියෙන්නේ. දැන් මට ඇවිදින්න අමාරු හින්දා ගෙදර වැඩක් එහෙම ලොකුට කරන්නත් බෑ. ඒ හින්දා හස්බන්ඩ් උදේම නැගිටලා ගෙදර වැඩ ටික කරනවා. මට ඉතින් ඒක තැන ඉඳගෙන උයන්න කරන්න එහෙම පුළුවන් නිසා මම දැන් උයන්න හදන්නේ. ඉතින් ඒ ටික ඉවරනාට පස්සේ බබා තාම නිදි. මේ වැඩ ටික ගෙදර වැඩ ටික ඉවරලා ගෑරේජ් එකට යන්න ඕනේ. බයික් එක හදාන්න දාලා ඊට පස්සේ බයික් එකට ඕන බඩු ටික අරගන්න කුලිය පිට ගිහිල්ලා ඉතින් අද දවසේ වැඩි හරියක් ගෑරේජ් එකේ තමයි මම හිතන විදිහට ගෙවන්න වෙන්නේ. ඉතින් අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා අපි එහෙනම් බලමු. ඉතින් හොඳම දේ තමයි ළමයි මමයි හස්බන්ඩ්ුයි දිගට කකුල් දෙක දිගට ඇඳලා අත්වල ජැකට් එහෙම දාලා මුළු ඇඟම කවර් වෙන විදිහට හිටියේ. හැබැයි බබාට ජැකට් එහෙම දාන්න ඒක හෙල්මට් දාලා ඒ විදිහට හිටියේ. හැබැයි බබාට මේ බබා හෙල්මට් දාන්නේ නැහැ තාම. එතකොට බබා ජැකට් එක දාන්නත් බෑ කියන නිසා බබා ජැකට් දාලා හිටියේ නැහැ. ඒතකොට කකුල් දෙකත් එයා පොඩි ෂෝටක් ඇඳලා හිටියේ. බයික් එක වැටිලා පෙරලිලා මගේ අත බිම වදිනවත් එක්කලම බබා මගේ අතින් විසි වුණා පාරට. එයාගේ ඇඟේ චූටි සීරීමක්වත් නැහැ. ඉතින් ඇත්තට මේක දෙවියෝ බලලා වගේ එයාගේ ඒ කියන්නේ ඇඟේ ගොඩක් නිරාවරණය වෙලා තිබුණේ ඇඳුම් වලින් වෙහෙලා තිබුණේ හරිම පොඩි ප්‍රමාණයක්. එයාට චූටි සීරීමක්වත් නැහැ. අනේ ඇත්තටම දෙවියෝ බලලා වගේ ඒක තමයි වෙච්ච හොඳම දේ. ඉතින් අනිත් දේවල් කොයි විදිහට අපිට පාඩු සිද්ධ වුණත් මටයි හස්බන්ඩ්ටයි කොයි විදිහට තුවාලාරාමිය වුණත් හිත සතුට වෙන්න පුළුවන් එකම දේ තමයි බබාට කිසිම කරදරයක් නැති එක. ඉතින් ඊයේ දවස් අපි හරියම සතුටින් පටන් ගත්තේ හොඳ ගමනක් යන්න බලාගෙන. ඉතින් කරන්න දෙයක් නැහැ නේ. හැමදාම අපි හිතන විදිහට හැමදේම වෙන්නේ නැහැ නේ ඉතින්. ඉතින් අපි අද බයික් එක හදන්නත් යන්න ඕනේ. මගේ කකුලත් ඉතින් අමාරුයි යන්න බෑ. ඒත් බලමු ඉතින් නේ. අද දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා. දැන් ඉතින් මම උයන්න තමයි හදන්නේ. බබා තාම නිදි.
දුර ගමනක් යන දවසට ඊට කලින් දවසේ පහුවෙන්දට අවශ්‍ය කරන උයන කරන අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරලා තියලා යන්නේ. හැබැයි මේ දවස් එහෙම කෙරුවේ නෑ. හැබැයි මම මාළු කඩි එකක් හදලා ෆ්‍රිජ් එකේ දාලා ගියේ. කැකිලි කඩි එකකුත් හදලා ෆ්‍රිජ් එකේ දාලා ගියේ. දැන් ඉතින් රතු වල ටිකක් උයලා ඒකටම පඩිපු ටිකක් හදා ගන්නවා. ඉතින් ඉක්මනට හදා ගන්න පුළුවන් නේ. ඒතර පොල් කිරි එහෙම ඔක්කොම ලෑස්ති කරලා තියෙන නිසා මට එහෙම වැඩි මහන්සි වෙන දෙයක් නෑ. අපි ඉක්මනට කැම ටික හදාගමු. ගෙදර වැඩ ටික සේරම ඉවර කරලා තාත්තයි පුතයි ගෑරේජ් එකට ගියා. බයික් එක හදන්න ඕන කරන බඩු ටික ගන්න කුලිය පිට යන්න මට ලැහැස්තිලා ඉන්න කියලා තමයි ඒ දින ගියේ. දැන් ඉතින් මමත් මේ කකුලත් මුණ්ඩි ගහ කුලිය පිට යන්න තමයි ලැහැස්තිනේ. මොකද හස්බන්ඩ්ට තනියම ගිහිල්ලා බඩු ටික අරගෙන ඉන්න බෑනේ. ඉතින් මයි පුතයි එයත් එක්කලා යන්න හිතුවා. ඉතින් ඊයේ ඇක්සිඩන්ට් එක උනේ අවුරුදු 16ක වගේ පොඩි මල්ලිලා දෙන්නෙක් අතින්. ඉතින් අපි ඒ වෙලාවේ ඒක පොලිසිය හරහා විසඳ ගන්න ගියා නම් ඉතින් ඒ දෙන්නම ඊ දවසේ එයාලා දෙන්නට පොලිසියේ ඉන්න වෙනවා. ඊට පස්සේ ඉතින් උසාවි ගානේ රස්තිය අඩු වෙලා ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා අපි කිව්වා අපිට බයික් එක හදාගන්න සල්ලි දෙන්න කියලා. එයාලා එතනදී ඒක හා කියලා පොරොන්දු වෙලා අපි ගෙදර ආවට පස්සේ එයාලා දැන් උදේ කතා කරලා කියනවා අපිට සල්ලි දෙන්නේ නැතිලු. ඉතින් මම ඔයාලට මට කියන්න තියෙන්නේ අද කාලේ මිනිස්සුන්ට මනුස්සකමට උදව් කරන්න බෑ. ඒ නිසා දෙයක් වුණාම ඒක නීතියෙන් විසඳ ගන්නවා මිසක් මනුස්සකමට උදව් කරන්න එපා. කුලිය පිටිය කිට්ටු කරලා ඔන්න අපිට ඉතින් දන්සලක් හම්බුණා. දන්සලක් වැඳගෙන දැන් ඉතින් අපි බයික් එකට ඕන කරන බට් ටික ගන්න කුලිය පිටිය යන ගමන් තමයි මේ ඉන්නේ. හරි අපි ඉතින් දැන් මේ ඇවිත් ඉන්නේ කුලිය පිටියට. ඉතින් හස්බන්ඩ් බඩු ටික ගන්නකම් එතනම ළඟ තිබුණ පන්සලකට ආවා මමයි බබයි. මොකද මේ අපිට වෙන නවතින්න ඒ කියන්නේ ඉඳගෙන ඉන්න තැනක් තිබුණෙත් නැහැ. මට බබා වඩාගෙන හිටගෙන ඉන්න තමයි කකුල නිසා. ඊට පස්සේ එතන ළඟ තිබුණ පන්සලට මායි බබයි ඇවිල්ලා මේ විදිහට බෝධිය පැන්වලින් අහවලා පොඩ්ඩක් ඉතින් ඇවිදවිද පන්සලටලා හිටියා. කොහොමද ඉතින් අපේ බබා පන්සල් වලට යන්න හරිම කැමතියි. පාර යනකොට වුණත් පන්සලක් දැක්කොත් එහෙම කෑ ගහනවා සාදු පන්සල් යන්න කියලා. ඉතින් ඒ නිසා අපි හස්බන්ඩ් බඩු ටික අරගෙන යනකම් මේ පන්සලට වෙලා මෙන්න මේ විදිහට හිටියා. ඉතින් මේ පන්සලේ යද මේ නන්ද කෙනෙක් ඇවිල්ලා එයා තනියම මුළු පන්සලම සුද්ධ කරනවා. ඉතින් මම කකුල අමාරුයි කියලා බැලුවේ නැහැ. මම ඉතින් එයාට පොඩ්ඩක් උදව් කෙරුවා. මොකද මේ ඒ වගේ අවස්ථාවලට සහභාගී වෙන්න හම්බ වෙන්නේ ගොඩක් අඩු වෙන්නේ. ඉතින් ඒ වෙනදා මම එකතුලා මේ පන්සලේ අස්කරන් තිබුණා හැම දෙයක්ම මේ ලස්සනට ඉතින් අස් කරලා පිරිසිදු කරලා ඒ දේවල් කරා. එතකම් බබා මෙන්න මේ විදිහට ඉතින් ඇවිද බුදු පිළිවෙතින් තැන් වලට වඳිනවා. ඒ විදිහට ඉතින් ඇවිද හිටියා. ඔන්න ඒ විදිහට තමයි ඉතින් අද අපි උදේ කාලේ ගත වුණේ. ඒ කියන්නේ දැන් මේ වෙද්දින් දවල් 1ට විතර ඇති. ඊට පස්සේ ඉතින් අපේ හස්බන්ඩ් බඩු ටික අරගෙන ආවේ නැහැ අද. බඩු වලට යන ගණන් මෙනුම් බලන්න තමයි අද ගියේ. ඒ ටික අරගෙන ආවට පස්සේ අපි බඩු වල ගණන් මෙනුම් බලන්න ආවට පස්සේ හෙට බඩු ටික ගන්න එනවා කියලා හිතාගෙන අපි ආපහු ගෙදර ආවා. ඉතින් මෙතනින් පස්සේ නම් මට වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අද අපේ උදේ කාලේ ගත වුණේ. එහෙනම් ඉතින් ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් මම බයි.